හරි. අපි කෙලින්ම කාරණයට බහිමු. ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස කියන්නේ ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් ලොකු පෙරලියක් වුණු කාලයක්. නිකමට හිතලා බලන්න අවුරුදු 100 ගාණක් තිස්සේ මහා පුදුම විදියට දියුණු වෙලා තිබුණු අතිශය ස්ථාවර පුරාණ ශිෂ්ටාචාරයක් එකපාරටම කඩා වැටිලා ඒ මිනිස්සුන්ට Tamange උපන් බිම අතහැරලා සම්පූර්ණයෙන්ම වෙනස් පළාතකට යන්න සිද්ධ වෙනවා. අද මේ විවරණයෙන් අපි කතා කරන්නේ අන්න ඒ දැවැන්ත ඓතිහාසික හැරවුම පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්තම කතාව ගැනයි. මේක නිකම්ම නිකා ගෙවල් මාරු කිරීමක් නෙවෙයි. මේක හරියට ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ වගේම කිසිවෙකුවත් නොහිතපු විදිහේ දැවැන්ත සංස්කෘතික පුනරුදයක ආරම්භයක්. මේ කතාව තේරුම් ගන්න අපි ප්‍රධාන කොටස් 3ක් යටතේ මේ විවරණය ගොඩනගනවා. පළවෙනියටම වියලි කලාපයේ පිරිහීම, ඊළඟට නිරිත දිගට සිද්ධ වුණු සංක්‍රමණය සහ අවසාන වශයෙන් කෝට්ටේ යුගයේ සාහිත්‍ය ස්වර්ණමය සමය. එනම් අපි අපේ පළවෙනි කොටසට යමු. වියලි කලාපයේ පිරිහීම, එම නැත්නම් මේ මහරජධානිවල බිඳ වැටීම. හරියටම අවුරුදු 1500 දෙයක්. පොඩක් හිතන්නේ කාල සීමාව ගැන. අවුරුදු 1500ක් තිස්සේ ලංකාවේ වියලි කලාපය ඇතුලේ මහ පුදුම දියුණුවක් තිබුණා. අහසුසට දාගැබ් මහසાગර වඩේ වැව්වක තිබුණු මේ යෝධ ශිෂ්ටාචාරයේ 13 වන සියවසේදී එකපාරටම ගරා වැටෙන්න ගත්තා. මේ තරම් හයියට තිබුණු ස්ථාවරත්වයක් කොහොමද එක රයින් වගේ නැති වෙලා ගියේ? අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රහේලිකාව. හැබැයි මේක එකපාරටම අහසින් කඩාපාත් වුණු ප්‍රශ්නයක් නෙවෙයි. මේක සිදුවීම් දාමයක ප්‍රතිඵලයක්. මුලින්ම පොළොන්නරු යුගයේ අන්තිම කාලේ රජකම ගන්න කුමාරවරු අතර ඇති වුණු යුද්ධ නිසා රටේ පාලනය සෑහෙන්න දුර්වල වුණා. ගෙදරක වුණත් ඇතුලෙන් ප්‍රශ්න නකොට පිටයට ලේසියෙන්ම රින්ගන්න පුළුවන් නේ. අන්නේ වගේ තමයි ක්‍රිස්තු වර්ෂ 1315 දී කාලිංගමාකගේ කුරිර ආක්‍රමණය එල්ල වෙන්නේ. ඔහු ඇවිත් නිකම්ම රට ඇල්ලුවා නෙවෙයි. වෙහෙර විහාර කුඩුපට්ටම් කරලා විශේෂයෙන්ම වියලි කලාපේ හදවත වඩේ තිබුණු වාරිමාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මේ යටිතල පහසුකම් විනාශ කිරීමේ ප්‍රතිඵලය කොච්චර දරුණුද කියනවනම් ඒකෙන් මහා ඛේදවාචකයක් නිර්මාණය වුණා. කාලිංගමාකගේ වැඩ නිසා දැවැන්ත වැව් අමුණු කැඩී බිනී ගියා. ඊට පස්සේ මොකද උනේ? වතුර ගලාගෙන යන එක නැවතිලා තන තන වතුර පල් වෙන්න පටන් ගත්තා. මේ පල් වෙන වතුර කියන්නේ මදුරුවන්ට රජමඟුල්. ඒකේ අවසාන ප්‍රතිඵලය උනේ මුළු පළාත පුරාම මැලේරියා වසංගතය ගින්නක් වගේ පෙතිරිලා ගිය එකයි. යුද්ධෙන් බේරුණු අහිංසක මිනිස්සුන්ට ඊළඟට මේ මාරාන්තික ලෙඩේ එක හැප්පෙන්න සිද්ධ වුණා. හරියට මුළු ස්වභාව ධර්මයේම එයාලට එරෙහිව නැගිට්ටා වගේ. ඊළඟට අපි යමු අපේ දෙවෙනි කොටසට. මේ ප්‍රශ්න හමුවේ මිනිස්සු තෙත් කලාපේ අලුත් රාජධානි හොයාගෙන නිරිත දිගට සංක්‍රමණය වීම. ඇයි මේ මිනිස්සු නිරිත දිග තෙත් කලාපයම තෝරගත්තේ? මේ සංසන්දනය බැලුවම අපිට ඒක පැහැදිලි වෙනවා. එක පැත්තකින් තියෙන්නේ විනාශ වුණු වැව්, දේශපාලන අවුල්ජාලා සහ මැලේරියාවෙන් පිරුණු වියලි කලාපයේ තැනිතලා බෙම්. ඒක හරියට මරණයේ කලාපයක් වගේ වෙලා තිබුණේ. අනිත් පැත්තෙන් බැලුවම කඳු පර්වත වලින් පිරුණු වගාවට ඕනෑ තරම් වැස්ස ලැබෙන, ඒ වගේම සතුරන්ගෙන් හැංගිලා ඉන්න පුළුවන් ස්වාභාවික ආරක්ෂාවක් තියෙන තෙත් කලාපේ පේන්න තිබුණා. ඉතින් ජීවිතේ බේරගන්න නම් මේ කඳුකර තෙත් කලාපයට ඵලයන් එක හැර වෙන විකල්පයක් මේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. මේ විදිහට පටන් ගත්ත ගමනේදී රජවරුන්ගේ අගනුවර මාරුණු විදිය බැලුවොත් ඒක දඹදෙනියෙන් පටන් අරගෙන යාපහුව කුරුණෑගල ගම්පොළ හරහා අවසානයේ කෝට්ටේ එම තත්ත්වයෙන් ජයවර්ධනපුරේ දක්වා ආවිත් තියෙන්නේ. මේ හැමතැනක්ම තෝරගත්තේ ප්‍රධානම කාරණා දෙකක් මුල් කරගෙන. එකක් සතුරන්ට ලේසියෙන් එන්න බැරි ස්වාභාවික බලකොටු, අනික ගොවිතැන් කරන්න පුළුවන් හොඳ වර්ෂාපතනයක්. මේ අසීරු ගමනේ මුල්ම ආරක්ෂිත නවාතන වුණේ දඹදෙනිය. මේක ආරම්භ කරන්නේ 3 වෙනි විජයබාහු රජතුමා. හැබැයි දඹදෙනි යුගය ගැන කතා කරද්දී අපිට කොහොමත් අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නා. ඒ තමයි දෙවන පරාක්‍රමබාහු රජතුමා. මේ අඳුරු කාලයේ ඇතුලේ රට ආපහු යම්කිසි ස්ථාවර මට්ටමකට ගෙන්න ඔහු විශාල මෙහෙවරක් කළා. ඔහු මේ ප්‍රදේශයේ හිටපු අති දක්ෂතම රජවරයෙක්. ඊළඟට යාපහුව. මේක ඇත්තටම පුදුම හිතෙන නිර්මාණයක්. පළමුවන බූණික බහු රජතුමා හදපු මේ යාපහුව නිකම්ම බලකොටුවක් නෙවෙයි. හරියටම සීගිරිය වගේ අහසට නැගුණු ආරක්ෂිත පර්වතයක්. අදටත් ලෝක ප්‍රකට වෙලා තියෙන මේ පර්වතයේ මුදුනට යන විසිතුරු ගල්පිය ගැඩ පෙළ දැක්කම ඒ කාලේ මිනිස්සුන්ගේ ඉංජිනේරු හැකියාව ගැන පුදුම හිතෙනවා. තමන්ගේ ජීවිත කොච්චර අනාරක්ෂිත වුණත් ඒක ඇතුලේ කුයිතරම් විශිෂ්ට කලාත්මක නිර්මාණ බිහි කරන්න ආයට පුළුවන් වුණාද කියන එක මේකෙන් මනාව පැහැදිලි වෙනවා. දැන් අපි එළඹෙන්නේ අපේ 3 වන සහ අවසාන කොටසට. ඒ තමයි මේ සියලු බාධක මැදින් ඉස්මතු වුණු කෝට්ටේ යුගයේ සාහිත්‍යයේ සුවර්ණමය සමය. මේ සාහිත්‍ය ප්‍රබෝධයට පාර කැපුවේ කවුද? ඒක තමයි වැදගත්ම කාරණේ.
ඒ වෙන කවුරුවත් නෙමෙයි 6 වන පරාක්‍රමබාහු රජතුමා. ක්‍රිස්තු වර්ෂ 1612 ඉඳන් 1667 වෙනකම් රට පාලනය කරපු එතුමා තමයි අවසාද වතාවට මුළු ලංකාවම එක්සේසත් කරපු සිංහල රජු වෙන්නේ. කාලයකට පස්සේ මුළු රටටම ලොකු සාමයක් ස්ථාවරත්වයක් ලැබුණා. ඒ වගේම එතුමාගෙන් කලාවටයි සාහිත්‍යයටයි ලැබුණු රාජ අනුග්‍රහය උපරිමයි. ආර්ථිකයයි දේශපාලනයයි ස්ථාවර වෙනකොට කලාව කොයිතරම් ලස්සනට දලුලා වැඩෙනවද කියන්නේ මේ යුගයේ කදිම උදාහරණයක්. කෝට්ටි යුගයේ කිව්ව ගමන් ඕනෑම කෙනෙක්ව මතකට එන්නේ සංදේශකාව්‍ය කලාව. සංදේශකාව්‍ය කියන්නේ කුරුල්ලෙකු අතේ පණිවිඩයක් යවන්න එක මූලික කරගෙන ලියපු කවි පොත්වලට. මේ සංකල්පයම කොච්චර ලස්සනද බලන්න. කුරුල්ලෙක් අහසින් පියඹාගෙන යනකොට පේන ගහකොළ, ඇලදොල, නගර සහ ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවන රටාව මේ කවි වලින් හරිම අපූර්වට චිත්‍රණය කළා. මේක තමයි කෝට්ටේ ස්වර්ණමය යුගයේ අනන්‍යතාවය හැදූ ප්‍රධානතම කලා මාධ්‍යය. අපි මේ යුගයේ බිහිවුණු අති විශිෂ්ට නිර්මාණ දිහා පොඩ්ඩක් බලමු. මේවා නිකම්ම පොත් නෙවෙයි. සිංහල සාහිත්‍යයේ කිරුළු වගේ. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ලියපු සෙලෙලිහිණි සංදේශයයි පරවි සංදේශයයි අපේ භාෂාවේ තියෙන සුන්දරත්වය උපරිමෙන් පෙන්නපු කෘති දෙකක්. ඒ වගේම වෑත්‍යාවේ හාමුදුරුවන්ගේ ගුත්තිල කාව්‍යයේ තියෙන සංගීතමය නාද රටාව අදටත් අපේ කන්වල රැව්දෙනවා. වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ලෝවැඩ සංගරාව මිනිස්සුන්ගේ හිත්වලට ගුණධර්ම කාවැද්දුවා. මේ දැවැන්ත කතුවරුයි ඒ අයගේ විශිෂ්ට නිර්මාණයි තමයි කෝට්ටේ යුගයේ ඇත්තටම සාහිත්‍යයේ ස්වර්ණමය සමය බවද පත් කළේ. අපි මේ විවරණයේ අවසානයට ඇවිත් තියෙන්නේ. මේ හැමදේම දිහා බලලා අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 1500ක් පුරා ගොඩනැගුණු මහා ශිෂ්ටාචාරයක් යුද්ධයයි ලෙඩ රෝගයි නිසා මුළුමනින්ම විනාශ වෙලා ගිය ඒ මහා ඛේදවාචකය කොහොමද ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය යුගයේ බිහි කරන්න අවශ්‍ය උත්ප්‍රේරකය බවට පත්ුනේ? වටපිටාවයි දේශපාලනයයි සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙද්දිත් මිනිස් මනසේ තියෙන නොසලෙන ශක්තියයි නිර්මාණශීලීත්වයයි කොයිතරම් ප්‍රබලද කියන එක මේකෙන් හොඳටම ඔප්පු වෙනව නේද? ඒ මහා විනාශය ඇස්සෙත් අලුත් බලාපොරොත්තුවක් හොයාගන්න අපි මුතුන් මිත්තන්ට පුරවන් වුණා. මේක නිකම්ම අතීත කතාවක් නෙවෙයි. අමාරුම කාලවල් පහු කරන ඕනෑම සමාජයකට ගන්න පුරුවන් වටිනාම ආදර්ශයක්.